අපිට රස දැනෙන්නේ කොහටද? දිවට. දිවේ කොහෙටද? දිවේ තියෙන රසාංකුර. අශාන්ගේ දිවේ රසාංකුර කීයක් තියෙනවද? දන්නේ නැහැ මං කියලා දෙන්න. ඔයාගේ පහක් තියෙනවා රසය. හරියටම හරි. රසාංකුර 9000ක් තියෙනවා ඔයාගේ දිවේ. බල්ලෙක්ගේ අශාන් කොච්චරක් විතර තියෙද? ඊට වඩා වැඩි වෙයිද අඩු වෙයිද? ගොඩක් කට්ටිය හිතන්නේ වැඩි වෙයි කියලා. බල්ලොන්ගේ තියෙන රසාංකුර 1500ක් 1700ක් විතර. සරලව කියනවා නම් හොඳම රස එකක් නැත්තම් බල්ලෝ කන්නේ නැහැ. අපිට වඩා අඩු රසයක් දැනනවා. එහෙනම් කෑමේ රසය වැඩි වෙන්න ඕනේ. අපිට ගඳ සුවඳ දැනෙන්නේ කොහටද අශාන්? අපේ නහයට. නහයේ තියෙනවා අපි කියන olfactory cells. එහෙම නැත්නම් ආග්‍රහණ සංවේදක සෛල කියලා කියන්නේ. අශාන්ගේ නහයේ තියෙන්නේ මිලියන 10යි. බල්ලෙක්ගේ ගත්තාම මිලියන 220ක් තියෙනවා. 22 වතාවක් අපිට වඩා ඒගොල්ලන්ට ගඳ සුවඳ දැනෙනවා. එහෙනම් කෑමකේ චූටි වෙනසක් වුණත් ගඳ සුවඳේ සුරතලටක් ගාලා අඳුර ගන්නවා. අඩු රසයක් දැනෙන්නේ, වැඩි සුවඳක් දැනෙන්නේ. අපිට හෙම්බිරිසාව හැදිච්ච දවස්වල අසන් කෑම වල රසෙ එන්නේ නැහනේ. ඇයි? අපේ නහය බ්ලොක් වෙලා. අපිට ගඳ සුවඳ දැනෙන්නේ. එහෙනම් අපිට කෑමක රසෙ එන්න නම් ගඳ සුවඳ දැනෙන්නත් ඕන. එහෙනම් පළවෙනිම දේ පැලටබිලිටි එක. රස තියෙන්න ඕන. ඔබේ පෙට් ෆුඩ් එකක් දීලා මේ රස නැත්තම් අසන් ඒක හරියන්නේ නැහැ.